වීඩියෝස් වලට දරුඵල ප්‍රමාද කරන්න පුළුවන්ද? මේක කවුරුත් කතා නොකරන ඒත් වැදගත් මාතෘකාවක්. අන්තිම වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. නිකමට හිතන්න ඔය දවසේ වැඩි වෙලාවක් ඉන්නේ සෝෂල් මීඩියාත් එක්ක. ශාරීරික බලපෑම් වලට වඩා මානසික බලපෑම ඒ තැන්වලදී වැඩි. හැම වෙලාවකම හිතුවිලි භ්‍රමණය වෙනවා. ඇත්ත ලෝකය ගැන මිනිසුන්ට හැඟීමක් නැති වෙනවා. ඔන්න ඔය වෙලාවට ලිංගිකත්වයේ හැවත් සෙක්ස් වලින් අපේ ඔලු පිරෙනවා. ඒවට උදව්වත් සෝෂල් මීඩියා වලින් එනවා. ඊට පස්සේ මේ නොගැලපෙන ආශාවන් මොළය තුළ තව දුරටත් වර්ධනය වෙනවා. තවත් අසභ්‍ය දේවල් හොයන්න, ඒව විඳලා බලන්න මොළය තුලින්ම බලපෑමක් ඇති කරනවා. ඒක හරියට ඇප්පැහිවීමක් වගේ යටිහිතේ දළු දානවා. ඔන්න ඔයාට ආසාවක් එනවා පෝන් වීඩියෝස් බලන්න. දැන් තමයි කාරණයට එන්නේ. පෝන් වීඩියෝස් වල තියෙන විකෘති කාමාශාවන් තම බිරිඳගෙන් සැමියාගෙන් නොලැබුණාම ඔයා නවතින්නේ සෙක්ස් ඇෆෙයාර්ස් කියන තැන. හැම වෙලාවෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා වැදගත් මිනිස්සෙක්. රංගපාන වීඩියෝස් වල තියෙන බොරු ඔයාගේ වයිෆ්ගෙන් හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙනකොට ඒ ඉරියව්ව උන්ට අපහසු වෙනකොට ඔයාගේ මනසේ නිකම්ම පළපදියම් වෙනවා අපෝ මෙයාට මුකුත් බෑනේ කියලා. මේ සිතුවිල්ල කාලයක් තිස්සේ මනසේ මුල් බැසගත්තාම ඔයා ඔහුව ඇයව ප්‍රතික්ෂේප කරන තැනට එනවා. පෝන් වීඩියෝස් වල තියෙන විකෘති කාමාශාවන් පිරුණු දර්ශන වගේ ආදරණීය හස්බන්ඩ්ගෙන් වයිෆ්ගෙන් බලාපොරොත්තු වෙලා ඒ දේවල් ලැබෙන්නේ නැතිකොට ලිංගිකත්වයත් එපා වෙනවා. ඉතින් කොහොමද දරුඵල ලැබෙන්නේ? අඩියෙන් අඩිය දරුඵල ප්‍රමාදයට පත් කරන පෝන් වීඩියෝස් කියලා කියන්නේ පිළිකාවක්. පළමුව හොඳ මිනිසෙක් වෙන්න, හොඳ ගැහණියක් වෙන්න. පෝන් වීඩියෝස් වලින් නිදහස් වෙලා සැබෑ ආදරයෙන් ලිංගිකත්වයේ විඳින්න. පෝන් වීඩියෝස් කියන්නේ කිරිසිහින නසන අවියක්.